දවල් වෙනකන් නිදාගෙන උදේ කෑම වෙලාවෙ ඉක්මන් කරන්න. ඊයේ රෑ ඉතුරු වෙච්ච මාළු ඕනේ දාච්චි අම්මා. එපා ඔයා කන්න. සුබෝදෑසනක් ආච්චි. කම්මැලි ඔයා හරිම හිමින් වැඩ කරන්නේ. හෙට උදේ මං කෑම ලෑස්ති කරන්න. හුඟක් තියෙනවනේ. කමක් නෑ. ඔයාද සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා. ඊයේ ඔයා හිටියේ පිස්සු හැදිලා වගේ. පිස්සු හැදිලා වගේ කෙනෙක්ගේ තේරුම මොකද්ද? ඉටමෝරි වැසියනි අවධානය දෙන්න. සුබෝදෑසනක්. මේ ඉටමෝරි නගර ශාලාවේ නිල නිවේදනයයි. ඒ නගරාධිපති තෝරාපත් කර ගැනීමේ මැතිවරණය පිළිබඳව එම ඡන්දය ලබන මාස 20 වන දින පවත්වනු ලැබේ. මැතිවරණ කමිටුව සැමට දන්වා වසර 1200කට වරක් පමණක් පැමිණෙන වල්ගාතරුව තවත් මාසයකින් දිස්වනු ඇත. එය පෘථුවිය සමීපයෙන් ගමන් කරන දින කිහිපය තුලදී වල්ගාතරුව ජපන් වැසියන් හට එයත් එක්ක ප්‍රශ්නේ විසඳ ගන්න හොඳේ. ඒක වැඩිහිටියන්ගේ දෙයක්. පර්යේෂණ ආයතනයේ නියෝජිතයන් පවසනුයේ ඔවුන් මෙම සහස්‍ර සංදර්ශනයට දැම්මම සූදානම් බවයි. මට උස්තරේ තියෙනකන් ඉවසිල්ලක් නෑ. ඒක හුඟක් ලොකු විනෝදයක් වෙයි. පරිස්සමින් යන්න අක්කා. මිත්සුහා සයිකා දෙසි සුබෝදෑසන. සුබෝදෑසන. අනේ මේ දැන්වත් බහිනවද? ඇයි එහෙම ඔය කියන්නේ? හුඟක් බරයි. ඒක නම් නරක ඔය දෙන්න නම් හොඳටම ගැලපෙන යාළුවෝ දෙන්නෙක්. ඔයාද මොණ්ඩකට ගහන්න හුඟක් මහන්සි වෙලා වගේ. කෝ? ඔව් මොකද උනේ? ඔයාගේ ආච්චිවට වැහිලා හිටිය යකා අයින් කළාද? මොන යකාද? ඔයාට ඊයේ යකෙක් වැහිලානේ හිටියේ. දැන්වත් ඔය විකාර කියවන එක නවත්තනවද? මිත්සුවා දැන්ටවත් පිස්සු ඇටිලා ඉන්නේ නේද? ඔයාලා මොනවා ගැනද මේ කියන්නේ? ඔයාට අසනීපයක් එහෙම නැහනේ? ඒ විතරක් නෙවෙයි. මෙන් ඉදිරියටත් අපිට පුළුවන් අපේ නගරයේ සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පවත්වාගෙන යන්න. අපි හැමෝම එකට එකතු වුණොත් තමයි මේ ව්‍යාපෘති වගේම හැමෝටම හොඳ ආරක්ෂිත සමාජයක් බිහි කරන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ තුල මියාමිසු මේ වතාවෙත් කොහොම හරි දිනයි වගේ. එයා මේ පාර පරාද වෙයි කියලා කතාවක් තියෙනවා. කොහමද මියාමිසු? සුබෝදෑසන. නගරාධිපතිගේ කොන්ත්‍රාත්කරුගේ ළමයි හරි යාළුවෝ වගේ නේද? සිද්ධ වෙනවා මේ ව්‍යාපෘතිය සාක්ෂාත් කරන්න කටයුතු කරන්න. මිත්සුවා ඇවිදිනකොට කොන්ද කෙලින් තියාගන්න. එයා පවුලේ අයටත් හරි තදයිනේ. එහෙම නගරාධිපති කෙනෙක් තමයි ඉන්න ඕනේ. අනේ පව්. හරිම ලැජ්ජාවක් වුණා. මිත්සුවා මාව මේ ඡන්දෙන් මට නම් මේක ඇත්තේ වෙලා. එලි දෙක. ඒකෙන් තමයි ගොම්මන කියන එක හැදුනේ. මෙතන ඉන්න හැමෝම මේ ගැන දන්නව ඇතිනේ. ඒ දූවිලි පිරුණු දවාලත් නොවන රැයත් නොවන වෙලාවක්.
ඒ ලෝක දෙක අතරමැද ඉර අපැහැදිලි. එතනදි මනුෂ්‍යයන් නොවන අය මුණ ගැහෙන්න පුළුවන්. මේක ඉස්සර කාලේදී හැඳින්වුව දූලියාලෝකය කියලත්. සමහරු මේක හඳුන්වනවා ස්වර්ණමය හෝරාව කියලත්. එතකොට මායා හෝරාව කියන්නේ මොකද්ද? මගේ අත්තම්ම ඒක ගැන කියලා තියෙනවා. ස්වර්ණමය හෝරාවත් මායා හෝරාවත් කියන දෙකම එකයි. ඒත් ඒ වචන වැඩිපුර පාවිච්චි කරන්නේ ඡායාරූප ශිල්පියෝ. මහත් ගොඩක් පින්තූර ගන්න කෙනෙක් තමයි. හොඳයි. ඊළඟට මියාමිසු. ඕ ඇති අන්තන් අද වාට වගේ නම මතක හිටියා. ඔයාට මතක නැද්ද? මොකක්ද? ඔයා විශ්වාස කළත් නොකළත් ඊට වගේ මේසේ ලොකර එකයි තියෙන තැනත් අමතක වෙලා හිටියේ. කොටින්ම කිව්වොත් ඔයාගේ රිබන් එකවත් බඳන් හිටියේ නෑ. වෙන්න බෑ. ඇත්තමයි හරියට සිහිය විකල් වෙලා වගේ. ඔයා කියද්දි තමයි මතක් වුණේ භාගය ටිකේ මං අමුතු හේන දැක්කනේ. ඒවා හරියට වෙනකාගේ හරි ජීවිතයක තියෙන හේන වගේ. අනික ඒවා හරිම අවුල්. පොඩ්ඩක් ඉන්න. මට තේරුණා. ඔය කියන්නේ කලින් ආත්මේ මතක. එහෙම නැත්නම් ඔයාගේ උපවිඤ්ඤාණය වෙන විශ්වයක් එක්ක සම්බන්ධ වෙලා ඇති. කට පියාගෙන ඉන්න. මෙන්න ඒ කියන්නේ ඔයාද මගේ සටහන් පොතේ ලිව්වේ? නෑ මොකුත් නෑ. කොහොම වුණත් ඔය හැසිරුනේ නම් මහා විහිළුකාරයෙක් වගේ මිත්සුහා. ඔයාට අසනීපයක් හැම නෑ නේද? මේක හරි අමුතුයි. මට කිසි අසනීපයක් නෑ. සමහර විට මහන්සිය නිසා වෙන්නේ නැති. ඒක නෙවෙයි අර චාරිත්‍රය ඉෂ්ට කරන්න තියෙන අද නේද? අනේ මට ඒක මතක් කරන්නවත් එපා. මට තවදුරටත් මෙහෙ ඉන්න බෑ. මේක ගොඩක් පුංචි ටවුමක්. මට පුළුවන් තරම් ඉක්මනට ඉගෙනගෙන ටෝකියෝ වලට යන්න ඕනි. ඔයා කියන එකෙත් වැරද්දක් නෑ. මේ ටවුමේ ඇති දෙයක් නෑනේ. පැය දෙකකට සැරයක් නවත්තන කෝච්චියක් නම් තියෙනවා. නවය වෙද්දි සේරම කඩවල් වහනවා. පොත් කඩත් නෑ, දද්දොස්තරලත් නෑ. ඒත් ලොකු අයගේ අවන්හල් දෙකක් නම් ඇරලා තියෙනවා රෑ වෙනකන්. හොඳ යාළුවෙක්වත් නෑ. අනික මෙහෙ දවසුත් කෙටි. මාත් කියන්නද දෙයක්? කියන්න බලන්න. ඔය කතා පැත්තක දාලා අපි යමු කැෆේ එකට. කැෆේ එකට? කොහෙද? ළමයි. සුබ සන්ධ්‍යාවක් ටීචර්. ටීචර්. මේක කොහොමද කැෆේ එකක් වෙන්නේ? මෙහි ඉතින් මීට වඩා තැනක් නැහැනේ. මිත්සුහා කෙලින්ම ගෙදර ගියා. තව ටිකකින් එයාට කතා කරන්න වෙන්නේ හුඟක් අමාරු කාලයක්. එයාට හැමෝම ඉස්සරහ පිට වේදිකාව මැදදී ඒක කරන්න වෙයි. ඒක නෙවෙයි ටෙසි. උසස් පාසල ඉගෙනගෙන ඉවරනම් මොනවද කරන්නේ? එකපාරට කොහෙන්ද එහෙම ප්‍රශ්නයක් ආවේ? ඔයා කතා කරන්නේ අනාගතය ගැනද? මන් දන්නේ නැහැ. සමහරට මම මේ ටවුමෙම ජීවත් වෙයි මැරෙනකම්ම කිසි වෙනසක් නැතුව. මටත් ඕනේ ඔයා කරන දේ කරන්න. ඒකට උත්සාහ කරන්න. ඔයා තාම පොඩි වැඩි ඔත්සුහා ඉස්සෙල්ලා නූල් හඬට ඇහුම්කන් දෙන්න. ඔයා ඒව මෙහෙම රවුමට ඔතද්දී ඔයයි නූලයි අතර හැංගීම් ගලාගෙන යන්න පටන් ගන්නවා. නූල් වලට කතා කරන්න බෑනේ. ආච්චිම කියන්නේ අවධානය දෙන්න කියලා. ගෙත්තම් පටි සකස් කරන එක ඉටමෝරි ඉතිහාසයේ අවුරුදු 1000කට වඩා පැරණි වටිනා දෙයක්. අහන්නකෝ ඒ දෙයක් සිද්ධ වුණා අවුරුදු 200කට කලින්. ඔන්න පටන් ගත්තා. සඳුන් වලින් නානකාමර හදන මයුගුරෝ යමසකීගේ අතින් වෙච්ච දෙයක් නිසා මුළු පළාතම ගිනිගත්තා. සිද්ධාස්ථාන වගේම පරණ ලියකියවිලිත්. ඒක ප්‍රසිද්ධ වුණා. මයිගොරෝගේ මහා ගින්න කියලා. එයාලා ගින්නට නම තිබ්බේ යාගේ නමින්ද? මට හරි දුකයි මේ මයිගොරෝ ගැන. අපි මේ චාරිත්‍ර ඉෂ්ට කරන්නේ ඒක වෙනුවෙන්. මොකද ඒකෙන් ඉතුරු වුණේ මහ පොළොව විතරයි. අනිත් හැම දෙයක්ම නැති වුණත් මේ චාරිත්‍ර නැති වෙලා ගියේ නෑ. ඒක තමයි අපේ මේ මියමුසු සිද්ධාස්ථානයට පැවරෙන වගකීම. අගේ උරේස. අර මගේ බෑන ශින්ටෝ ආගමේ පූජකත්වයේ වගේම මේ ගෙදරත් අතෑරලා ගියා. ඒ මදිවට දේශපාලනය කරන්න පටන් ගත්තා. එයා නම් කිසිම වැඩකට නෑ. මේ පාරත් ඡන්දට ඔබතුමාගේ උදව් මට අවශ්‍ය කරනවා. ඒ ගැන මම බලා ගන්නම්. ඔයාට කැඩෝරි සකගාමා දිස්ත්‍රික්කවල මනාප ලැබෙන එක සහතිකයි. මිතුරියට කොහොමද? එයා දැන් පරණ මිතුරියක්. එතන අල්ලසක් දෙනවා වගේ නේද? ඔයා දන්නේ නෑ
අපට තව බෝතල් 3-4ක් ඕනෑ. හරි මං ගේන්නම්. පුතා මේ